අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කම්බුල්ගාය ගැන. කම්බුල්ගාය කියන්නේ වෛරස් ආසාදනයක් නිසා ඇතිවන තත්ත්වයක්. එතකොට මේ කම්බුල්ගාය හැදෙනකොට ඒකේ කාන්තාවට හැදෙන්නත් පුළුවන් පුරුෂයන්ට හැදෙන්නත් පුළුවන්. නමුත් සාපල්‍යතාවයේදී කාන්තාවට සෑදුණයි කියලා ඒකට බය වෙන්න හේතුවක් නැහැ. පුරුෂයන්ට තමයි මේක හොඳ නැත්තේ. මොකද පුරුෂයන්ට හැදුනොත් ඒ කම්මුලට එන ඒ වෛරස් එක යම්කිසි සුළු පිළිසකට වෘෂණ වලට යන්න පුළුවන් පිරිමින්ගේ. වෘෂණ වලට ගිහිල්ලා වෘෂණ වල ශුක්‍රාණු නිෂ්පාදනය කරන සෛල මියන්න පුළුවන්. ඒක නිසා තමයි ඒ අයගේ කම්බුල්ගාය පිරිමින්ගේ භයානකයි කියන්නේ. ඒතකොට කම්බුල්ගාය නැ හැම පිරිමින්ටම කම්බුල්ගාය හැදුනට ශුක්‍රාණු ගුණාත්මක භාවය සහ සංඛ්‍යාව අඩු වෙන්නේ නැහැ. නමුත් යම්කිසි සුළු පිළිසකට මේක බලපාන්න පුළුවන්. නමුත් මේකේ තියෙන බරපතලකම තමයි ඒ කියන්නේ අපිට වෙනත් ඖෂධ වලින් සාමාන්‍යයෙන් මේකේ නැවත යථා තත්ත්වයට පත් කරගන්න බෑ. මොකද කම්බුල්ගායේදී එන වෛරස් එක විසින් ශුක්‍රාණු නිෂ්පාදනය කරන සෛල මිය ගියාට පස්සේ ඒ සෛල නැවත ප්‍රතිසංස්කරණය කරන්න විදියක් නැහැ. එතකොට කම්බුල්ගාය උග්‍ර ලෙස හැදුනොත් විශේෂයෙන්ම මල්වල සමයේදී මේම වෛරස් එකෙන් ඒ වෘෂණ වලට ගියොත් එහෙම ගොඩක් වෙලාවට සම්පූර්ණම වදභාවයට උනත් පිරිමියෙක් ඇති කරන්න ලක් කරන්න පුළුවන්. ඒ නිසා මේ වගේ වෛරස් ආසනයක් ආවොත් වහාම ඉක්මනට ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ගොඩක් වෙලාවට මේ වගේ තත්ත්ව වලදී නැවත දරුපල් ලබා ගැනීමට අහිමි වෙන තත්ත්වයකුත් ඇති වෙන්න පුළුවන්. ඒක අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට කම්බුල්ගාය මේ දැඩි ලෙස හැදුණු පිරිමින්ගේ සමහර ශුක්‍රාණු බබෙක් හදන්න බැරුව ශුක්‍රාණු බැංකු වලින් ශුක්‍රාණු අරගෙන දරුවෙක් පිළිස ගැනීම අවස්ථාවක් තියෙනවා. ඒ නිසා කම්බුල්ගාය කියන එක පිරිමින්ට හැදෙනකොට ඒක ඉතාම ප්‍රවේශංකාරී වෙන්න ඕන තත්ත්වයක්.